යාළුවනේ අද මේ අපි යන්න හැදුවේ තම්මැන්නා වේ මචං මාළුවෙක් කල්ලලා මාළුවෙක් කල්ලලා ඉතින් ජලක් ගහලා පිටකනුත් අල්ලලා මාළුවෙක් කරේ මා බලමු කොහොමද මාළුවෙක් දැක්කලා අද සුපිරි වාඩියක් තියෙනවා වාඩියක් ගිහිල්ලා අතල්ලේ මේ මාළු පොඩ හදාගෙන කාලා අපි එන්න තමයි තියන්නේ අද ඉතින් තම්මැන්නා පට්ට ඉව් එකක් තියෙනදී මංගිලා අද ඉතින් මාළුවෙක් අල්ලලා ආලුවා හොද්ද හදලා ආලා එන්න යන්න තමයි හදලා මම හිතුවක් මොනවද පොඩ උලගත් ඇටි මචං ටිකක් පාට රූප හැද ගන්න හැක්කේ දන්නේ නැහැ ඉතින් ඔව් නිකන් දාලා නැතුව ඔව් ඒක ඔය දැක්කට එලා ගන්න ඕන දැන් කැල්ල දාගෙන යමයි යා යාළුවනේ අද අපි යන්න හැදුවේ තවන්න වෙයි දැන් මැද ඉන්නේ නෑ මැද ඉන්නේ ඊළඟ මාළුවෙක් අල්ලලා වාඩියක් තියෙන වාඩියක් ගිහිල්ලා මාළු හොද්දක් හදාගෙන කාලා එන්න හදන්නේ ඉතින් ඉලක් මාමත් ඉන්නවා ඉලක් මාම අරුවේ යන්න හදාගෙන ගිහිල්ලා බලමු මාළුවෙක් අහුවේද කියලා යාළුවනේ ඉතින් අපි ආවා මේ වැව එහා පැත්තේ කියන අපේ අර ගයන් අයියා වාඩියට සුපිරි වාඩියක් තියෙනදී අපි එතෙන්ට ගිහිල්ලා දැන් මාළු හොද්දත් හදාගෙන මාළු මන්නේ ඔක්කත් යලවලා අපි මාළු හොද්ද හදාගෙන කන්න තමයි තියන්නේ සුපිරි වීව් එකක් බං තියෙන්නේ මේ තියෙන මචං මහා රුක්ෂ දේවතාවියක් බං රුක්ෂ දේවතාවියෝ කොහොමදනේ තාම මචං සුපිරි ප්ලේස් එකක් තියෙනවා බං මම දවසක එනවා මචං සුපිරිම පාටියක් දාන්න මචං මෙතෙන්ට ආයේ ඉතින් නොවෙත් නැති වෙන සුපිරි පාටියක් දානවා මචං මේ වගේ තැන් තියෙනවද බං ලංකාවේ තව කොච්චර තැන් තියෙනවද අපිට නොදුරු දැනක් තමයි බං මේ ගල්තලාවක් තියෙනවා කොහොමදනේ සුපිරිව
කලින් කලට පැනත් පේනද මචං අර එහායින් ගහක ඉන්නවා බා හංසයෝ දෙන්න එපා ඒ විවේක මෙතන පේන්නේ නැහැ බා බලමු අපි පේනවද කියලා මම මේ වෙයින් හංසයෝ දෙන්න එපා කොහමද නේ හංසයෝ ජෝඩුවක් ඉන්නවා පේන්නේ නැහැ නේ ඔන්න බලා ගන්න වාව් කොහමද හංසයෝ දෙන්න එදින මචං එහා කඳු මුදුන මේ ඉන්නේ අපි කන්දේ එහා කෙළවර ඒවා කොහමද පොස්ට් එක යන් කරුණා වාඩියට බලන්න කරුණාව ඉන්නවද කියලා කරුණාව ගයන්න අයියා වාව් කොහමද නේ ප්ලේස් එක මේක ඉස්සරහට ඉතින් හොටල් එකක් තමයි වෙන්න තියෙන්නේ මේ සුන්දරත්වයේ ඉතින් සුපිරිය ඉතින් තව තැන් තියෙනවා බලමු ඉතින් මම ඒවත් ගන්න ඕන මම තරක් බලලා නෝස් එක කරන්නේ තරක් ටිකක් බලාගෙන තාත්තට තරක් ටික දීලා තියෙන්නේ තරක් ටික වීඩියෝ එකක් අපි අරන් එමු කන්නවා මල හේන මේ තියෙන කිතල මචං මේ කොල්ලන්ට එහෙම කන්නයි කියලා තියෙන්නේ කිතලව මම කාපල්ල පොඩ්ඩක් කර වැඩි මේ මොරාල් වෙන කට්ටිය කෑවට කිසි කේස් එකක් නැහැ අඩිය කවුද අදේ බල්ලෝ තියෙනවා මචං ගයන්න අයියා වාඩිය මේ මචං ගයන්න අයියේ ඕ ඒ වැඩනේ ලක්මා ඔව් ඒ ගියේ ඒ ගහ කුලලා මඤ්ඤොක ගහේ යාලා බහැරද කියලා බලලා කොහොමද මොනේ කුල නැත්තම් කොණ්ඩ කඩා ගන්න අමාරුයි මහ ලොකුට ආව නෑ මඤ්ඤොක අපෝ ඉතලේ යන්නේ තියෙන්නේ වැඩක් නෑ වැඩක් නෑ ඒක අරසුන් දාලා මඤ්ඤොක මචං ඉතින් බතල දිරනේ අල බයිනේ බතල ඈ බතල අල බයිනේ බැලුවෙත් නෑ තාම මම බැහැලා නෑ බා ඒකෙත් නෑ ඔය කැඩුවා අර අල පැදිලා තියෙන්නේ නෝ බැලලා මොකදදී ඌරේ ගිරාන හාර නෝ ලස්සන නේ කැම්රි ඌරු අය අතට තියෙනවා තව කැඩුණෝනේ තව තියෙනවා බලන්න යන හාරංගේ දේශීය මඤ්ඤොක් තුමුදු පාටි බඩ ගන්න ඈ ඕ අහන්න බෑ අදිනවනේ මේ සාධි ගාල් ගොඩ Happy? Kami saja. Ini mahal ko pa na foto.
සුට්ටු ලියන එකද? නෑ නෑ. මේ සුට්ලි එකනේ වෙන්නේ. ඈ? නෑ නෑ. මාළු කපන එකේ? ඔක්කොම මේ තියෙන්නේ අපි අල්ලපු මාළු. හරි අලුම කළු පාටනේ. මේ පැත්තේ අන්න කොට කෑල්ලකුත් දෙන්න තියාගෙන අන්න. හත්ති පණ ගන්න මාළු සමග මඤ්ඤොක්කනේ. මේ පිටකොල් දෙකේ තිබුණේ. හරි හරි. හරි කරේ නේද? හ්ම්. හරි කරේ. කොහේ පුඩන්නේ? බලක් නෑ. මයිලා පිටිය. පිටි බල්ලෝ. හ්ම්. වුණා ඉතින් මේ පිටේ තියලා තියෙනවද? මාළු ටික කො? ඔය ටික හරියද? ඉතින් අපේ මඤ්ඤොක්ක ඔද්ද වෙනවා ඉතින් ඔද්ද නැහැ මඤ්ඤොක්ක තම්බනවා මෙයා. බලමු. තම්බලා ගන්න ඉඳපු එක නෙවෙයි නේ මම මෙහෙම අත දිග ගමුට මාළු ටිකක් තියනවා පොලුත් තියනවා. ඉතින් වාඩියක් ඉතින්. මේ හොද්දා ඉතින් නරනවා අපිට ඔවා. හරිය. මද්දලු වැඩි වාසිය දෙනවා. නේ? මම අපේ ගාන. ගහන නෝරු මද්ද. ගානවද? එන්නේ නැහැ. එනවා මේ මතකද මඤ්ඤොක්කයි මාළුයි කන්න දින දාල්ලේ. පොලුත් තියෙනවා නේ. සිගිරිම කෑමක් ඉතින් කාලා තමයි නාසයි දෙනවා. ඉතින් වාඩිය. වැව් මාළු සමග මඤ්ඤොක්ක. කන්න තියෙන යාළුවා දැන්. කාලා වීලා අපි ආපහු යනවා. අව බලාගෙන වනේ. ලොක් මාළු ඉතින් කනනේ. ලක්මායි කාලා බලමු. යොක්කයි මාළු හොදි. මඤ්ඤොක්කයි මාළුයි සුපිරි. කොරලි. කන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් නේ. වගේ කෑමක් කන්න ඉතින් මේ පැත්තට වෙන්න එනෝනේ. අනිවාර්ය. වැව ඉස්සරහට ඉන්නේ ළඟ. වැව ළඟ ඉතින් අපි ඉන්නේ. මොනම ලොකේෂන් එකක් දාන්න කියනවා. අපි ඉන්න තැනට එන්න. වගේ වින්ගම්. දැන් යාළුවා අපි කවුද? ඔව් කන්නේ. මාළු
කොල්ලි දැන් අල්ලලා කොයි කොල්ලි දැන් අල්ලලා ඒ වලේ කොරලිත් එක තමයි දැන් අපි මේ දැන් අල්ලපු කොරලි දැන් උගලපු වඤ්ඤොක්ක සුපිරිම ආතල්ලක් තියෙන කාලා බලන්න රහත් සුපිරි ඊයර මේ ආතල්ලේ ගන්න ගන්න පුතාලා සුපිරි හොය ඇනයේ ඔව්. එහෙනම් කුක් කෙනෙක් තමයි හොඳේ ගෑන් අයගේ අඩුවෙන් නානොද්ද කාලයක් මේ